පාට බෝල කන්නාඩියෙන් පල්ලෙහාම එනවා. එනවා. ඇඟිල්ල බැලුවොත්. පස්සේ ඉන්දුනීසියා ගේම් එකට මොඩ්ඩයක් දාන්න දන්නේ නැත්ද? OBB ෆයිල් පෙන්නන්නේ නැත්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. හරි ඔයා ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔරිජිනල් ගේම් එක ඩිලීට් කරගන්න. දැන් මම මේ ගේම් එක ඩිලීට් කරලා තියෙන හින්දා මම ඔයාලට කෙලින්ම වීඩියෝ එකට යනවා. ඉස්සෙල්ලම ඔයා යන්න Play Store වලට. හරි. දැන් ඔයා සර්ච් කරන්න Z කියලා. මෙන්න මේ ඇප් එක ඉතින් ඔයාලා දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි දැන් මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මේක මගේ ඕපන් කියලා වැටෙනවා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. හරි දැන් ඔයාලා යන්නේ YouTube එකට. හරි දැන් ඔයාලා සර්ච් කරන්න ඔයාලා කැමති version එකත් එක්ක unlimited money hack කියලා. එහෙමත් නැත්නම් ඔයාලා මම ටයිප් කරන විදිහට ටයිප් කරන්න. මෙන්න මේක තමයි ඔයාලා සර්ච් කරන්න ඕනේ. දැන් මම මේකට යනවා ඔයාලා යන්න. හරි දැන් ඔයාලා මෙතනින් කැමති වීඩියෝ එකක් තෝරගන්න. මම තෝරගන්නේ මේ වීඩියෝ එක. හරි දැන් ඔයාලා මේක ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලන්න ලින්ක් එකක් තියෙනවද කියලා. එම්ම ලින්ක් එකක් නැත්තම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා බලන්න. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන මේ කමෙන්ට් එක මෙන්න මේ වගේ එකක් ඇති ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේක තමයි ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන වීඩියෝ එක හම්බෙන්න. හරි දැන් ඔයාලා අර මං කිව්ව unlimited money එක දාගන්න ඩවුන්ලෝඩ් කරගත්තා නම් දැන් ඇති ඉස්සෙල්ලාම ඔයාලා ඒකට යන්න ඕන. පස්සේ මේ පස්සේ ඉන්දුනීසියා ගේම් එක දාගන්න නම් Z app එකට ඊට පස්සේ දැන් මෙන්න තියෙනවා මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක. හරි දැන් ඔයාලා මෙන්න මේක ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉස්සෙල්ලම එකපාරට මේක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේක දෙන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවක් යාවි. මෙන්න මෙහෙම ස්ටාර්ටින් අප් කියලා යනවා. හරි දැන් ඔයාලා දෙනවා මෙන්න මේ වගේ ඉන්ස්ටෝල් කිය එක. ඔයාලා ඒක ඉන්ස්ටෝල් දෙන්න. ඉන්ස්ටෝල් දීලා ටික වෙලාවක් ඔයාලා මේක බලාගෙන ඉන්න. හරි දැන් ඒක ඉන්ස්ටෝල් වුණා. දැන් අපි ඒකට ඕපන් දෙමු. ඊට පස්සේ දැන් මෙතන මෙන්න මේ වගේ එකක් එනවා. ඔයාලා ඒකෙන් අනිවාර්යයෙන්ම allow කියන එක දෙන්න ඕන. ඊට පස්සේ allow all. හරි දැන් ඔයාලා ආයෙත් අනිත් Z app එකට. ඒකේ තියෙනවා මෙන්න මේ OBB ෆයිල් එක. ඔයාලා ඒක කොපි කරගන්න. ඒක උඩ චුට්ට වෙලාවට ටච් කරන් ඊට පස්සේ මේ වගේ එකක් කරනවා. ඊට පස්සේ කොපි දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ device storage කියන එක දෙන්න. Android OBB
හරි ඊට පස්සේ දැන් ගේම් එකට අදාළ OBB එක ඇති ඔයාලා ඒක ටච් කරන්න ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ඇති යට කොනේ අන්න ඒක දෙන්න හරි දැන් අපි බස් ගේම් එක වැටලා තමයි තියෙන්නේ අපි දැන් ගිහින් බලමු හරි දැන් ඔයාලට මම පෙන්නන්න මේකේ ඇඩ් බැලුවම වීඩියෝ ප්ලේ වෙනවද කියලා හරි දැන් මේක ටච් කරන්න දැන් කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැහැ ඒ වගේම මෙතන ඔයාලට පේනවා ඇති ඇති වෙනකන් සල්ලි තියෙනවා ඔයාලට මේ වගේ ඇඩ් බලලා ඇති වෙනකන් සල්ලි ගන්න පුළුවන් ඉන්න මම ඔක්කොම වාහන ටික අන්ලොක් කරලා දෙන්න පෙන්නන්න ගන්න ඔක්කොම වාහන ටික අන්ලොක් කරලා දැන් ෂොප් වලට ගිහින් බලමු ගන්න තියෙනවද කියලා සල්ලි මේ බලන්න මෙන්න මේ වාහන දෙක බයි කරන්න තියෙනවා මම ඒ දෙකත් බයි කරලා පෙන්නන්නම් දැක්කම මේ වාහන බයි කරන පස්සේ මොකද ඉංග්‍රීසි දෙකක් ගන්න ඒක ආයේ මේ වගේ එකක් කරන් පස්සේ ආයෙ හම්බ වෙනවා ඕන තරම් සල්ලි තියෙනවා මේක බය වෙන කිසිම දෙයක් හරි දැන් අපි යමු කොහොමද මේකට මොඩ් එකක් දාන්න කියලා ඉස්සරම ඔයාලා ආයෙ මේකට YouTube එකට යන්න හරි දැන් ඔයාලා YouTube එකට ගිහිල්ලා ARP gaming කියලා සර්ච් කරගන්න ඊට පස්සේ යාගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න ඔයාලගේ version එකට හරියන වීඩියෝ වල තියෙනවා ඒ බස් වල link එක ඔයාලා මේක සල්ලි දීලා buy කරලා තමයි ගන්න ඕනේ සමහරක් ඒව තියෙනවා free දෙන ඒවා හරි දැන් මම ගන්න යන්නේ මේ සඳගනාවේ බස් එක ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ වීඩියෝ එකෙන් දැන් password එකක් තියෙනවා ඒකත් අරගෙන ඊට डाउनलोड करके देने का मिनी में सेट हो जाए ऐप මෙන්න තියෙනවා දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත බස් මෝඩ් එක. දැන් ඔයා ඒකට එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේකේ එනවා එක්ස්ට්‍රා කියලා. ඒක ස්ටාර්ට් කරන්න. දැන් මම මේක කලින් ස්ටාර්ට් කරලා තියෙන ඉඳන් මෙහෙම කියනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක සර්ච් කරන්න වෙනවා. ඔයාලේ පාස්වර්ඩ් එක සර්ච් කරන්න. ඔයාලා මේක සර්ච් කරන්න ඕන අර කලින් වීඩියෝ එකේ බලපු පාස්වර්ඩ් එක තමයි. දැන් මම මේක මෙතන පෙන්නන්නේ මොකද පාස්වර්ඩ් පෙන්නන්න තහනම්. හරි දැන් මම ඒක ස්ටාර්ට් කරගත්තා. ඊට පස්සේ ඒ නමින්ම උඩ ෆෝල්ඩර් එකක් හැදිලා ඇති. ඒක ඔයා බලන්න. දැන් මගේ මෙන්න මෙතන තමයි තියෙන්නේ ඒක. හරි දැන් ඔයාලා මෙන්න මෙතන ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ගන්න. ඊට පස්සේදී මෙන්න මේ කොපි කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙ ඔයාලා මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් එනවා මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ Android IOBB ආයි ගේම් එකට අදාළ OBB ෆයිල් එක දෙනවා ඒක ටච් කරන්න. ඊට පස්සේ ආයි මේක ටච් කරන්න. ඊට පස්සේදී access කියන එක දෙන්න. ඊට පස්සේ bin ඊට පස්සේ data. හරි දැන් මෙන්න මේක දෙන්න. දැන් මගේ ෆයිල් එකේ ස්ටාර්ට් වෙන ගමන් තමයි තියෙන්නේ.
ගේම් එකට ගිහිල්ලා ගේම් එකට යන්නකෝ මේ වගේ ඔය ගේම් එකට යන්න චුට්ටක් ලෝඩ් වෙනකම් බලන් ඉන්න වෙනවා ඉතින් දැන් ඉතින් සතුටු වෙන්න ඕන කට්ටිය බස් මොඩ් එකක් දාගත්ත නිසා හරි දැන් මේ විදිහට බස් මොඩ් එක වැටලා තිනවා ඔයාලට මේ වගේ වෙනකොට නිකන් ලැග් වෙනවා වගේ දැනෙනවා නම් මෙහෙම කරකවනකොට ඔයාලා සෙටින් වලට ගිහිල්ලා මෙන්න මෙතනට යන්න ඊට පස්සේ ග්‍රැෆික් තියෙනවා ග්‍රැෆික් මේ මිඩ් කියන තැනට දාගන්න එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ හරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ වීදුරු වල නිකන් ඇතුළේ පේන්නේ නැහැ වගේ මේකින්ද ගරාජ් වලට යන්න මෙන්න මෙතනට ගිහිල්ලා මේව රීසෙට් කරලා දෙන්න රීසෙට් කරන එක හරි ගියේ නැත්නම් ඔයාලට මෙන්න මෙතනට ගිහිල්ලා ගරාජ් ෆයිල් වල තියෙන මොකක් හරි බස් ස්කින් එකක් දාන්න මෙන්න පොඩ්ඩක් මේ හරි බලන්න මෙන්න මේක දාන්න බලන්න මෙන්න මේකේ ස්කින් එකක් දැම්ම අපිට ඇතුළේ පේනවා සුපිරියටම හරි දැන් මම මේක ඇප්ලයි කරනවා ඔයාලා මාකරි මැප් එකක් තෝරගෙන ගිහලා බලන්න බස් එක හරියට වැටලාද කියලා සමහර කට්ටියන්ගේ ගරාජ් එකේ බස් එක තියෙනවා ආයි ගියාට පස්සේ කිසි මැප් පෙන්නන්නේ නැහැ දැන් කලින් තිබිච්ච බස් එක මම පෙන්නන්නේ හරි ඔන්න ඉතින් දැන් වැටලා තියන්නේ ආයි ස්පීඩ් බස් එකක් තියෙනවා ස්පීඩ් බස් එකක් ආයි මේ බස් එක නම් අයිදාර බලන්න මේ ස්පීඩ් සේම වැඩම ලයිට් උත්තර LED ලයිට් සේම තියෙනවා මම මේකේ බස් එකේ ඇතුළත් පෙන්නන්නම් චුට්ටක් ඉන්න සුපිරියට මේ ARB මේක ඩිසයින් කරලා හදලා තියෙන ඉතින් ඔයාලත් මේ වගේ බස් එකක් දාගන්න ARB ගේම ගන්න සුපිරියට බස් එකක් දාගන්න යාම කරයි ඉතින් ඉතින් මම හිතනවා අද ඔයාලා බස් මොඩ් එකක් දාන්න හැටි හරියටම ඉගෙන ගන්න ඇති කියලා ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු goodbye